ආයුබෝවන් ඔයාලා හැමෝටම බිඳුවේ සිට ඔලෙවල් ඒ සාමාර්ථය කරා රැගෙන යන ටියුටෝරියල් මාලාවේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න මම ඔයාලා ළඟට අදත් ඇවිල්ලා ඉන්නවා. ප්‍රථමයෙන් ගිය සතියේ අපි දාපු වීඩියෝ එක හුඟක් දෙනෙක් නරඹලා තිබ්බා. ගොඩාක් අය අපේ Vinomax YouTube නාලිකාව subscribe කරලා තිබ්බා. ඒකම අපේ මේ වැඩේ ගැන හුඟක් අය විවිධ ප්‍රතිචාර අපිට එව්වා. ඒ හැම දිනාටම බොහෝමත්ම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අද අපි කතා කරන්න යන්නේ ගිය සතියේ අපි කතා කරපු පාඩමේ ඉතිරි කොටස. ගිය සතියේ අපි මූලික ගණිත කර්මාශිත දැන සිටිය යුතු වැදගත් කරුණු පාඩම යටතේ ගුණ කිරීම බෙදීම ගැන කතා කරා. අද එකතු කිරීම හා අඩු කිරීම ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අද අපි කතා කරන ලෙසන් එක තේරුම් ගන්න ගිය සතියේ අපි ඉගෙන ගත්ත ගුණ කිරීම බෙදීම සම්බන්ධ දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අද අලුතෙන් අපිත් එක්ක සම්බන්ධ වුණ දුවදරුවෙක් ඉන්නවනම් කරුණාකරලා අපේ පළවෙනි වීඩියෝ එක නරඹලා මේ වීඩියෝ එක නරඹන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙම වුණොත් ඔයාලට අද දවසේ ඉගෙන ගන්න ලෙසන් එක ඉතාම පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් කිසිම අපහසුතාවකින් තොරව. ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යන් අපේ අද දවසේ ලෙසන් එකට. හරි, ලෙසන් නම්බර් 2 එකතු කිරීම හා අඩු කිරීම. අද දවසේ මේ එකතු කිරීම අඩු කිරීම ලෙසන් එක බලද්දී කරුණාකරලා අපි ගිය සතියේ ඉගෙන ගත්ත ගුණ කිරීම බෙදීම තියරිය චුට්ටක් අමතක කරලා බලන්න. ඒකත් එක්ක සංසන්දනය කර කර මේක බලන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට පැටලෙන්න පුළුවන්. හරිද? මේක මේ concept එක ගොඩාක් දරුවන්ට හරියට ග්‍රහණය වෙලා නැහැ. ඉතින් මම මේ අද ඔයාලට උගන්වන මෙතඩ් එකෙන් ඔයාලට මේක ඉතාම පහසුවෙන් අල්ලගන්න පුළුවන්. ලස්සන කතන්දරයකින් තමයි මම මේක ඔයාලට කියලා දෙන්නේ. හරි, අපි යන් අපේ කතාවට. මේ ධන අයයි ඍණ අයයි ගත්තහම එයාලා සමාන ශක්තියක් තියෙන හතුරු දෙන්නෙක්. ඒ කියන්නේ ධන පිලේ එක්කෙනෙකුයි ඍණ පිලේ එක්කෙනෙකුයි ගත්තොත් ඒ දෙන්නටම තියෙන සමාන ශක්ති ප්‍රමාණයක්. ඒකම ඒ දෙන්න පට්ට හතුරු. හරියට ණය මුගටේ වගේ. ඒගොල්ලෝ කොහෙද හරි මුණ ගැහුනොත් කෙලින්ම එතන ගැටුමක්. ගහ ගන්නවා මරා ගන්නවා දෙන්නම විනාශයටපත් වෙලා යනවා. ඒකම ධන අයයි තව ධන අයයි ගත්තාම ඒගොල්ලෝ යාළුවෝ ඉතින්. එකම පිලේ අයනේ. එකම සෙට් එකනේ. ඒකම ඍණ අයයි තව ඍණ අයයි ගත්තාම ඒගොල්ලෝ යාළුවෝ. මෙන්න මේ මං කියපු පොයින්ට් එක හොඳට අවබෝධයෙන් ඔළුවේ තියාගන්න ඉස්සරහට ඕන වෙයි. හරි. ඒ අපි කතා කරපු හතුරු මිතුරු concept එක පදනම් කරගෙන අපිට මේ එකතු කිරීමේ අඩු කිරීමේ ගැටලු ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි විරුද්ධ ලකුණු සහිත පිරිස් එකට මුණ ගැහෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි සමාන ලකුණු සහිත පිරිස් එකට මුණ ගැහෙන්න පුළුවන්. ඔන්නේ අවස්ථා දෙකෙන් මොකක්ද අවස්ථාව කියලා තේරුම් අරගත්තොත් අපිට පහසුවෙන් මේ එකතු කිරීම හෝ අඩු කිරීම හෝ සිද්ධ කරගන්න පුළුවන්. හරි. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. හරි. මේ තියෙන්නේ අපේ පළවෙනි ආකාරය. මොකද්ද? විරුද්ධ ලකුණු සහිත අය එකට මුණ ගැහෙන අවස්ථාව. ඉතින් විරුද්ධ ලකුණු සහිත අය කියන්නේ යාළුවෝද හතුරුද? හතුරුනේ නේද? එහෙනම් හතුරු එකට මුණ ගැහෙනවා මොකද වෙන්නේ? සුහදකම් පවත්තලා යාළුකම් පවත්තලා හායි මචං ෆිට් එකක් දානවද? ගහ ගන්න මරා ගන්න. ගැටුමක් අනිවාර්යෙන් ගහ ගන්නවා මරා ගන්නවා විනාශයටපත් වෙලා යනවා. ඒකම මේ ගැටුම් වල විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔය අපේ ලංකාවේ නන්නේ අර වෙන රටවල ඔය සංගීතවලදී එහෙම ඔයාලා දැකලා ඇති සමහර ගැටුම් දෙන්නේ තුන් දෙනෙක්ට අල්ලගෙන රංචුවත් අඩි බානවා. නේද? අන්න ඒ වගේ ගැටුම් නෙමෙයි මෙයාලගේ වෙන්නේ. හරිම ජෙනුයින්. මොකද මේ කල්ලි දෙක එකට මුණ ගැහුණා මේ එක එක කල්ලියෙන් එක එක්කෙනා ඇවිල්ලා තනි තනිව තමයි ගැටෙන්නේ. අර බැටල් එකක් විදියට. ගැටෙනවා. එතකොට අපි දන්නවා මේ දෙන්නටම තියෙන සමාන ශක්ති ප්‍රමාණය හින්දා මොකද වෙන්නේ? මේ ගැටුමෙන් මේ දෙන්නම විනාශයටපත් වෙලා ඊට පස්සේ තව දෙන්නෙක් එනවා ආකාරයට තනි තනිව ඇවිල්ලා තමයි ගැටෙන්නේ. එතකොට මේ ගැටුම් වලින් දිනන්නේ දැන් මේ විදිහට තනි තනිව ගැටෙනකොට ඔයාලට තේරෙනවා වැඩි පිරිසක් ඉන්න පිළ තමයි දිනන්නේ. හරි. ඔන්න ඔය concept එක පදනම් කරගෙන අපිට මෙන්න මේ ගැටලු ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. මම දැන් බෝඩ් එකේ ගණන් දෙකක් විතර හදනවා. එතකොට ඒකෙන් ඔයාලට මේ කතාව හරියටම පැහැදිලි වෙයි. අපි යන් අපේ උදාහරණ ගැටලුවට. අපේ පළවෙනි උදාහරණය. ඍණ 3යි ධන 2යි. දැන් මෙතන ළමයි හිතන්න යන්න එපා ඍණ 3 එකතු කිරීම 2 ඒ විදිහට හිතන්න ගියොත් නම් ඔයාලට මේ වැඩේ පැටලෙනවා. මෙතනදී හිතන්නේ ඍණ 3ක් ඉන්නවා ධන 2ක් හම්බ වෙනවා. මොකද මේගොල්ලෝ ಗುಣ කිරීමක් බෙදීම මුකු සංකේතයක් කළා නැහැ. ಗುಣ කිරීම නම් වරහණක් දානවා. එහෙමත් නැහැ කියන්නේ මේ දෙන නිකන් හම්බ වෙනවා. හම්බුන එක මම ඉතින් අපි දන්නවා. මොකද්ද වෙන්නේ? ඔන්න මම ඍණ පිලා අඳිනවා. ඔන්න මම ධන පිලා අඳිනවා. ඍණ පිලෙන් කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි 3 දෙනෙක් ඉන්නවා.
ධන පිලෙන් කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි. හරි දෙන්නෙක් ඉන්නවා. ඉතින් දැන් මොකද වෙන්නේ? මං කිව්වේ මේ බැටල් හරිම ජෙනුයින් මේ පිරිස් හරිම ජෙනුයින් විදිහට තමයි ෆයිට් කරන්නේ. ටීම් එකෙන් එක්කෙනා එක්කෙනා වෙලා ෆයිට් කරනවා. ඔන්න මෙයා මෙතෙන්ට එනවා. මෙයා එනවා. අනිත් අය අත දාන්නේ නැහැ. ඒ දෙන්න ගහ ගන්න. ඩූන් ඩූන් ගාලා ගහ ගන්නවා. දෙන්නටම සමාන ශක්ති ප්‍රමාණය තියෙන හින්දා මොකද කරන්නේ? මෙයා ඒ විදිහට දෙන්නම මැරිලා යනවා ෆයිට් එකෙන් අනතුරු. ඊළඟ දෙන්න එනවා. මැද්දට එනවා. වේදිකාවට ආව ගහගත්තා. අනිත් අය අත දාන්නේ. දෙන්නටම දෙන්න සමාන ශක්ති ප්‍රමාණය. ඒ හින්දා දෙන්නම මැරිලා යනවා. ඊළඟ එක්කෙනා එනවා. ආවට කොහො ගහගන්න කෙනෙක් නැහැ. හතුරු ඉවර වෙලා. රින කෙනාට ගිහ හතුරු ඉවර වෙලා. එහෙනම් මේක දැන් අවසානයේ අපිට ඉතුරුනේ කවුද? අපිට මේකේ ජයග්‍රහණය විදියට ගන්න පුළුවන් රින පිලෙන් එක්කෙනෙක් ඉතුරු වෙනවා. ඉතින් ළමයි මෙන්න මේ රූප රාමුවට අනුව මේ ෆයිට් එක අනුව අපිට රින පිලෙන් එක්කෙනෙක් ඉතුරු වුණා වගේ මෙන්න මේ දෙන්න හම්බුනහම ඉතින් මේකේ උත්තරේ වෙන්නේ දරුවෝ රින 3 ධන 2 උත්තරේ වෙන්නේ එහෙනම් කීයද? රින 1යි. ඉතාලම සිම්පල්. තේරෙනවද? හරි. ඔන්න ඔය ගාන දාගන්න. දැන් අපි යන් අපේ දෙවෙනි උදාහරණයට. මම දෙවෙනි උදාහරණ විදියට ගන්නවා ඍණ 5 ධන 8. මේකේ පොඩ්ඩක් රූප අඳින්න ගියාම පල්ලෙහාට අඳින්න කිව්වොත් අපහසු වෙන හින්දා මම පැත්තට අඳින්නම්. ධන පිලේ අය මේ අපි මුලින්ම ඍණ පිල අඳිමු. ඍණ පිලෙන් ඉන්නවා 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. හරි. ධන පිලෙන් ඉන්නවා කී දෙනෙක් ඉන්නවද? ධන පිලෙන් ඉන්නවා 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් ඉතින් අර ඉස්සෙල්ලා වැඩේම තමයි. ඔන්න මෙයා එනවා ෆයිට් එකට. මෙයාත් එක්ක මේකෙන් එක්කෙනෙක් මැරිලා ගියාම මෙයාට මෙයා කොහොම මැරෙනවා. ඒතර මෙයාත් එක්ක ෆයිට් කරන ඊළඟ එක්කෙනා එයාත් මැරෙනවා. මෙයාත් එක්ක ෆයිට් කරන ඊළඟ එක්කෙනා මැරෙනවා. මෙයාත් එක්ක ෆයිට් කරන ඊළඟ එක්කෙනා මැරෙනවා. මෙයාත් එක්ක ෆයිට් කරන ඊළඟ එක්කෙනා මැරෙනවා. දැන් මොකක්ද අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ? ඍණ පිලේ කවුරුත් ඉතුරු වෙලා නැහැ. ධන පිලෙන් ඉතුරු වෙලා තියෙනවා කී දෙනෙක්ද? 3 දෙනෙක්. ඉතින් ඕකම තමයි දරුවෝ මෙන්න මෙයාගේ උත්තරේ. ඍණ 5යි ධන 8යි එකට මුණ ගැසුනහම අපි මං කිව්වා එකතු කිරීම අඩු කිරීම කියලා කියන්න යන්න එපා. එකට මුණ ගැසුනහම අපිට උත්තරේ ලියන්න පුළුවන් ඍණ 5 ධන 8 උත්තරේ සමානයි ධන වලින් 3 දෙනා. හරි. හරිම ලේසි මේ වැඩේ. හරිද? දැන් මේක අපි කොහොමද රූප රාමු නැතුව මතක තියාගන්නේ? හරිම ලේසි වැඩක් තියෙන. මොකද්ද? දැන් මෙහෙම විරුද්ධවාදීන් දෙන්නෙක් හම්බුනහම අනිවාර්යයෙන්ම අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ කවුද ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ වැඩි පිළයන් ඉතුරු වෙන්නේ. එහෙනම් අවසාන අපිට ලැබෙන පිළිතුරේ ලකුණ වෙන්නේ ඒ වැඩි පිළ. දැන් 8නේ මෙතන ලොකු. එයාගේ ධන. එහෙනම් ධන තමයි අවසාන පිළිතුරේ ලකුණ. ඒකම අපේ පිළිතුරට අදාළ සංඛ්‍යාත්මක අගය හොයාගන්නේ විශාල ඉලක්කමෙන් කුඩා ඉලක්කම අඩු කරලා. අපි ලකුණ නොසලකා හැරලා විශාල ඉලක්කමෙන් කුඩා ඉලක්කම අඩු කරලා. එතකොට 8යි 5යි ගත්තාම ඒ දෙන්න අතර වෙනස වෙන්නේ 3යි. අන්න එයා තමයි සංඛ්‍යාත්මක අගය. විශාලම එක්කෙනා ධන, ඒකින්ද ධන 3යි කියලා උත්තරේ එනවා. හරි. එතකොට අන්නේ විදිහට අපිට රූප රාමු වලින් තොරව මේ ගාන හදාගන්න පුළුවන්. අපි ඉස්සරහට උදාහරණ වලින් ඒක කොහොමද කරන්නේ කියලා බලමු. දැන් අපේ දෙවෙනි ආකාරය. මොකද්ද? සමාන ලකුණු සහිත පිරිස් එකට මුණ ගැහෙන අවස්ථාව. එතකොට සමාන ලකුණු සහිත පිරිස් කියන්නේ යාළුවෝ. ඉතින් එයාලා හම්බුනහම ගහ මරා ගන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? විරුද්ධ සහිත අය හම්බලා ගහ මරා ගන්නවා වගේ සමාන සහිත අය හම්බුනහම එයාලා එකට කල්ලි ගහනවා. මම එහෙම කියන්නම්. කල්ලි ගහනවා. එහෙම නැත්නම් ගෲප් වෙනවා. අපි ඒක උදාහරණයකින් බලමු කොහොමද වෙන්නේ කියලා. අපි හිතමු පළවෙනි උදාහරණය ඍණ 3ක් ඉන්නවා ඍණ 6ක් හම්බෙන්න. හරි ඍණ 3ක් ඉන්නවා ඍණ 6ක් හම්බෙනවා. දැන් මේක ಗುಣ කිරීම වල නම් ඍණයි ඍණයි ධන කියලා එහෙම කතන්දරයක් නෙතින්. දැන් එහෙම මම ඒක මුලින් හිතන්න එපා කියලා. මෙතනදී මොකද්ද වෙන්නේ? දැන් ඔහොම ඍණ සෙට් එකක් ඉන්නවා. ඔහේ අයාලේ ඇවිද 1යි 2යි 3ක්. ඉතින් තවත් ඍණ වලින් 6 දෙනෙක් කොහේ ඇවිද ඉද්දි එකට මුණ ගැහිලා හම්බෙනවා. එතකොට මොකද වෙන්නේ? හලෝ මචං කොහොමද කියලා නේද? මචං එකයි ෆිට් එකයි දාලා
හරි හරි සෙට් වෙමු කියලා කට්ටිය එහෙනම් මොකද වෙන්නේ? මේ 3යි මේ 6යි ඔක්කොම එකට සෙට් වෙලා තනි කල්ලියක් හැදෙනවා. හැබැයි මොන වෑන්දේ කල්ලිය හැදෙන්නේ? ඉතින් ඍණය එකට සෙට් වුණාම ධනය වෙන්න විදියක් නැහැනේ. ඍණ කල්ලිය එකට සෙට් වුණාම ඉතින් ඍණ වලින්ම කී දෙනෙක් වෙනවද? මෙතන 3යි මෙතන 6යි ඍණ වලින්ම 9 දෙනෙක් වෙනවා. නිකන් කොටිම උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු කොල්ලෝ 3 දෙනෙක් හිටියා. තවත් කොල්ලෝ 6 දෙනෙක් ආවා. එතකොට ඉතින් අපි කියන්නේ හැදෙන කල්ලිය මොකද්ද? කොල්ලෝ 9 නෙවෙයි. නැතු කෙල්ලෝ 9 නෙවෙයි. අන්න ඒ concept එකට මේක ඊටාම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. එතකොට මොකද්ද බලන්නේ? සමාන ලකුණු සහිත මෙන්න මෙහෙම ඍණ 3 හිටියා. ඍණ 6 හිටියා. එහෙනම් අපේ මොකද වෙන්න ඕනේ? ගහගන්නේ නැහැ. එකට ගෲප් වෙනවා කල්ලි ගහනවා. ඍණයි ඔක්කොම ඍණ වලින්ම තමයි කී දෙනෙක් හැදෙනවද? 9 දෙනෙක් හැදෙනවා. හරි. මේවා දාගන්න. අපි බලමු ඊළඟ උදාහරණය. හරි. අපි යන් අපේ දෙවෙනි උදාහරණයට. මම ගන්නම් ඉස්සලා ඍණ අය ගත්තේ ඉඳලා ධන 2යි ධන 4යි. ඉතින් මෙතන ගත්තාම අර මං කිව්වේ එකතු කිරීම අර මේවා හිතන්න යන්නේ නැහැ. මොකද හිතන්නේ ධන දෙන්නෙක් ඉන්නවා තව ධන 4ක් හම්බ වෙනවා. ඒකට හම්බුනහම මොකද වෙන්නේ? ධන වලින් ඉන්නවා මෙහෙම දෙන්නෙක් අයාලේ ඇවිද තවත් ධන වලින් කී දෙනෙක් හම්බ වෙනවද? 1 2 3යි 4යි. හාලෝ මචං කොහොමද කියලා නේද? මචං එකයි ෆිට් එකයි දාලා මේගොල්ලෝ එකට කල්ලි ගහනවා ගහගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ නේද? එන එකම පිලෙන් කී දෙනෙක් වෙනවද? 2යි අර පස්සේ හම්බෙච්ච 4 දෙනා ඔක්කොම ධන 6ක් බවට පත් වෙනවා. ඒක අපිට එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? ධන 6යි. ඉතින් අපිට ඒක මෙහෙම පල්ලෙහෙන් ලියන්න පුළුවන්. ධන 2 එකතු කිරීම ධන 4 නේද? ධන 2 ධන 4 අපේ අවසාන උත්තරේ ධන 6යි. හරි මොනවාරි දෙනවනම් ටග් ගාලා දාගන්න. අපි යන් දැන් උදාහරණ ගැටලු ටිකකට. හරි ළමයි. දැන් අපි කතා කරපු ආකාර දෙකෙන්ම මික්ස් කරලා මම එක්සැම්පල් ගණන් ටිකක් මෙතන දාලා තියෙනවා. ඔයාලට තියෙන වීඩියෝ එක මතකෙට නවත්තලා තනියෙන් try කරලා මං හැදුවට පස්සේ හරි වැරදි check කරගන්න. ඔව් මං හිතනවා ඔයාලා හැමෝම දැන් try කරලා උත්තර ටිකක් හදාගෙන ඇති. එහෙනම් අපි දැන් යම් මේකේ හරි වැරදි බලන්න. මෙතන ළමයි. ධනයි ඍණයි මොකද්ද? හතුරෝද යාළුවෝද? හතුරෝ. simple. හතුරෝ මේක එතකොට මරා ගන්නවා. එතකොට කවුද ඉතුරු වෙන්නේ? වැඩි පිලෙන්. ඒ කියන්නේ ඍණ වලින් තමයි උත්තරේ එන්නේ. 7න් 5ක් ගියාම 2යි. එහෙනම් උත්තරේ ඇවිල්ලා ඍණ 2යි. මම මේ ඍණ ඒවා බ්‍රැකට් සහිතව දාන්නම්. නැත්තම් පැටලෙන ඉඳ දැන් මෙතන ගත්තොත් මෙතනත් විරුද්ධ ලකුණු සහිත එහෙනම් හතුරෝ නේද? වැඩි පිළ ඇවිල්ලා ඍණ. එහෙනම් ඍණ වලින් එන්න ඕනේ 10න් 2ක් ගියාම 8යි. හරිම ලේසි ළමයි. දැන් රූප අඳින්න ඕනේ නැහැ. හරි. මෙතන ඍණයි ඔක්කොම ඍණ වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ යාළුවෝ. එහෙනම් මොකද වෙන්නේ? එකට කල්ලි ගහනවා. එන්න මචං කියලා කල්ලි ගහනවා. ඍණ 9යි. ඒතකොට ඍණ 4යි කියන්නේ 9යි 4යි 13යි. ඍණ වලින් හිටපු හින්දා අපි කියනවා ඍණ 13යි. හරි. මෙතන ධන 15යි ඍණ 8යි. හතුරෝ එකෙන්ම ගහ ගන්නවා. ගහගත්තාම වැඩිපුර ඉන්නේ ධන පිලෙන්. එහෙනම් ධන වලින් උත්තර ඉතුරු වෙනවා 15න් 8ක් ගියාම 7යි. හරි. මෙතන ඍණ 3යි ධන 6යි. විරුද්ධවාදීන් හතුරෝ ගහ ගන්නවා. එතකොට වැඩි පිලේ අය ඉන්නේ ධන වලින් ඉතුරු වෙනවා. 6න් 3ක් ගියාම 3යි. හරි. මෙතන ඍණ 6යි ඔක්කොම යාළුවෝ. එහෙනම් මේගොල්ලෝ එකට කල්ලි ගහනවා 17යි 7යි කීයද? 17යි 7යි 24යි. එතකොට ඍණ වලින් 24ක් එනවා. හරි. මෙතන ධනයි ඍණයි හතුරෝ නේද? කවුද වැඩියෙන් ඉන්නේ? ඍණ අය. එහෙනම් ඍණ තමයි ඉතුරු වෙන්නේ. 50න් 20ක් ගියාම 30යි. එහෙනම් උත්තරය ඇවිල්ලා ඍණ 30යි. අපි යන් ඊළඟට. මේ ටික පැටලෙන හින්දා මම මේක මේ ඇඳලා තියන්න. දැන් අපි ඊළඟ ටිකට. මෙතන දැන් 3ක් ඉන්නවා. අප්පට සිරි 3ඒවා කියලා දුන්නේ නැහනේ. හරි ඉතින් 3ඒවායිදී තර වැඩේම තමයි. මොකද එක වගේ ඉන්නේ උන් එකට කල්ලි ගහනවා විරුද්ධ අයත් එක්ක මරා ගන්නවා. ඉතින් අපි මුලින්ම මේගොල්ලෝ එකට කල්ලි ගහමු. මේ ධනයයි ඉන්නවනේ මේ. මේ ධන සෙටුයි මේ තව ධනයයි ඉන්නවනේ. ඒතකොට ඔක්කොම මොකද වෙන්නේ? ධන වලින් කල්ලිය හැදෙනවා ධන 7ක් විදිහට. ඒතකොට මෙතන තව ඍණ 4ක් ඉන්නවා.
දැන් මේ දෙන්න හතුරු දෙන්නේ. මොකද වෙන්නේ? මරා ගන්නවා. වැඩි පිළ ඇවිල්ලා ධන එහෙනම් ධන වලින් ඉතුරු වෙනවා 3 දෙනෙක්. හරිම ලේසි ළමයි මේක අල්ලගත්තාම. මෙතන මේ රිනාය මේ රිනායයි මේ තව රිනාය ඉන්නවා. යාළුවෝ මුලින්ම කල්ලි ගහලා මම එක කල්ලියක් හදනවා. ඉතින් 9යි 3යි 12යි දින වලින් 12ක් හැදෙනවා. තව එතකොට අපිට ඉන්නවා අනිත් විරුද්ධ ලකුණෙන් දෙන්නෙක්. මොකද මේ දෙන්න? හතුරෝ නේද? හතුරෝ. එතකොට මොකද වෙන්නේ? ගහ ගන්නවා වැඩි පිළේ ඉන්නේ රිනාය 12න් දෙකක් ගියාම අවසාන උත්තරේ වෙන්නේ රින 10. හරි. හරිම ලේසි. මෙතන ධනාය මේ මෙයයි ඔක්කොම යාළුවෝ. එහෙනම් අපි එකට කල්ලි ගහනවා. 5යි 4යි 9යි ධන වලින් කී දෙනෙක් ඉන්නවද එතකොට? 9 දෙනෙක් ඉන්නවා. තව ඍණ 7යි. එතකොට මේ දෙන්න හතුරු දෙන්නේ. හතුරු දෙන්න මොකද වෙන්නේ? ගහ ගන්නවා. ගහගත්තාම අපිට ඉතුරු වෙන්නේ ධන පිළ වැඩි ධන වලින් දෙන්නේ. හරිම ලේසි. අර ෆයිට් එක ඔලුවට ගන්න. මෙතන ගත්තාම එක එක ලකුණු ඉන්නවා මේ. මෙයා ඍණ මෙයාත් ඍණ. එහෙනම් ඒගොල්ලෝ අපිට එකට කල්ලි ගස්සන්න පුළුවන්. ඍණ 3යි ඍණ 8යි වෙන්නේ. ඍණ 3යි ඍණ 8යි ඔක්කොම ඍණ 11ක් ඉන්නවා. මෙතන ධන 10යි ධන 1යි මේ දෙන්න එකට කල්ලි ගස්සනවා. ධන 11ක් එනවා. එහෙනම් මෙතන මොකද වෙන්නේ? ඍණ 11යි ධන 11යි. නේද? හතුරු දෙන්නේ. ඒතකොට දෙපැත්තෙම සමාන ප්‍රමාණෙ ඉන්නේ. එහෙනම් කවුරුත් වැඩිපුර ඉතුරු වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? අවසානයේ උත්තරේ බිඳුව වෙනවා. හරි? මේක 11ම හරි නම් ඉතා හොඳයි. අපි මේ කතා කරපු දේවල් හොඳටම අවබෝධ වෙලා අඩුපාඩු තියෙනවා නම් කවුරු හරි ඒවා ඉක්මනට හදාගන්න. හරි ළමයි. දැන් අපි උදාහරණ ගොඩාක් හදලා මේ පාඩම පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නේ. හැබැයි ළමයි ඒ දැනුම විතරක් ප්‍රමාණවත් නැති මේකෙන් අහන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපිට තව පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අන්න ඒ දේවල් ටික මම මේ දැන් බෝඩ් එකේ දාන උදාහරණ ටික ඇසුරෙන් පැහැදිලි කරගන්න බලමු. හරි. මං හිතනවා දන්න ළමයි මේ උදාහරණ try කරලා ඇති. නොදන්න ළමයි පොඩ්ඩක් බය වෙන්න එපා. තාම මම මේ දේවල් ඉගෙනුවේ නැහැ. මම මේ උදාහරණ වලින් තමයි මේ දේ පැහැදිලි කරලා දෙන්න යන්නේ. මෙන්න මේ දේ අල්ලගන්න අපිට ගිය සතියේ ඉගෙන ගත්ත ලෙසන් එක. ඒ කියන්නේ ಗುಣ කිරීම ආශ්‍රිත කරුණු අවශ්‍ය වෙනවා. අන්න ඒකයි මම කිව්වේ මේ පාඩම බලන්න කලින් මේ දේ බලලා આવොත් වඩාත් ලේසියෙන් මේක අල්ලගන්න පුළුවන්. හරි. දැන් අපි මුලින්ම බලමු ළමයි අපි අර කලින් ඉගෙන ගත්ත එක්සැම්පල් ටිකේ මේකේ අතර වෙනස. නැත්නම් ඔයාලට මේක හදාගෙන යන්න පුළුවන්. දැන් මම කලින් එක්සැම්පල් එකක් දැම්ම ඔයාලට මතකද? ඍණ 3 ධන 2. මේ වගේ එකක් තිබ්බේ. මෙතනදී මොකද උනේ? මේ 3ට අයිති ලකුණ ඍණ 2ට අයිති ලකුණ ධන. එතන මෙතන හතුරු කියලා අපි තීරණය කරගත්ත. හතුරු වුණොත් මොකද වෙන්නේ? ගහ ගන්නවා. ගහගත්තට පස්සේ මේ ගැටුමෙන් වැඩියෙන් ඉන්නේ ඍණ පිළ ඍණ 3ෙන් 2ක් ගියාම 1යි. ඍණ වලින් එක්කෙනෙක් ඉතුරු වෙනවා. ඔන්න ඕකනේ උත්තරේ. දැන් ළමයි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒකයි මේකයි සංසන්දනය කරන්න. ඒකට සංසන්දනය කරලා වෙනස හඳුනාගත්තොත් ඔයාලට මේක පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේක දිහා. දැන් මෙතන මේ 3 ඉන්නවා. මේ 3ට අයිති ලකුණ තමයි මේ හැම වෙලෙම ඉස්සරහ ඉන්නේ. මේ පස් එක්කෙනා නෙමෙයි ඉස්සරහ තමයි ඉන්නේ. හැම ඉලක්කවලම අයිති ලකුණ ඉන්නේ යාගේ ඉස්සරහ. ඒ කියන්නේ මේ 8ට අයිති ලකුණු දෙකක් ඉන්නවා මේ. ඍණ ධන. 3ට අයිති ධන. 6 ඉස්සරහෙන් කවුරුත් නැහැ කියන්නේ එයා ධන. 4 ඉස්සරහෙන් දෙන්නෙක් ඉන්නවා. මේ ඍණ දෙන්නෙක් ඉන්නවා. 2 ඉස්සරහෙන් මේ ධනයි ඍණයි දෙන්නෙක් ඉන්නවා. මේ නැතුව මේ ඍණ අයිති මේ 9ට නෙමෙයි. හරි. අන්න විදිහට තමා ඉලක්කමට ඉස්සරහින් තමයි යාගේ ලකුණ ඉන්නේ. එතකොට දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ 3 ගත්තොත් එයාට අයිති ලකුණ හරි. අපි දන්නවා. මොකද්ද? ධන 3. හැබැයි මේ 8 ගත්තොත් 8ට නිකන් ලකුණු දෙන්නෙක් ඉන්නව නේද? ලකුණු දෙකක් ඉන්නවා. අන්න එතන තමයි ප්‍රශ්නේ. දැන් ළමයි මම නිකන් පොඩි උදාහරණයක් කිව්වොත් දැන් ලංකාව ගත්තොත් ලංකාවේ කොල්ලෙක් ගත්තොත් කොල්ලෙක්ට විවාහ වෙන්න පුළුවන් කාත් එක්කද? එක කෙල්ලෙක් එක්ක. ඒ වගේම ලංකාවේ කෙල්ලෙක් ගත්තොත් ඒ කෙල්ලෙක්ට විවාහ වෙන්නත් පුළුවන් එක කොල්ලෙක් එක්ක. නේද? එහෙම නැතුව අර දෙන්න තුන් දෙනා තියාගෙන ඉන්න නීතියෙන් ඉඩක් නැහැ. හරි? එහෙනම් අන්න ඒ විදිහටම තමයි මෙයාලටත් වළංගු නීතිය. ඒ කියන්නේ දැන් මෙයා දෙන්නෙක් මෙහෙම තියන් ඉන්න බෑ. එහෙනම් කොහොමද අපි ඔය දෙන්න නැති කරගෙන තනි එක්කෙනෙක්ට ගන්න? මෙයාට අපි 8ට අයිති ධනද ඍණද? ඒක තීරණය කරන්නේ මෙහෙමයි ළමයි. දැන් මේ වරහණකින් සංකේතවත් වෙන්නේ හැම වෙලේම ගණිතයේදී අපි ඉස්සරහට කතා කරන පාඩම් වලින් වාට තවත් තේරෙයි. වරහණකින් සංකේතවත් වෙන්නේ ಗುಣ කිරීමක්. එතකොට මේ වරහණේ පිට ඉන්නවා ධන, ඇතුලේ ඉන්නවා ඍණ.
එතකොට ධනයි ඍණයි අතර ගුණ කිරීමක් තමයි උතන සංකේතات එන්නේ. එතකොට ධනයි ඍණයි ගුණ වුණාම මොකද ළමයි අපි දන්නවා ගිය සතියේ කියන ධනයි ඍණයි ඍණ. එහෙනම් 8ටයි ඊට පස්සේ අපි ලියනවා 8. එහෙනම් 8ට අයිති ලකුණ තමයි මොකද්ද? ඍණ. දැන් අපේ මේ ගාන අර අපි කලින් හදපු මෙන්න මේ ටයිප් ගානක් බවට පත් වෙලා නේද? දැන් ලේසිනේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාටත් එක ලකුණක් තියෙනවා, මෙයාටත් එක ලකුණක් තියෙනවා. එහෙනම් මොකද්ද මේ? හතුරු දෙන්නේ ගහ ගන්නවා. වැඩියෙන් ඉන්නේ මොන පිලෙන්ද? ඍණෙන්. හරි. 8න් 3ක් ගියාම 5යි. එහෙනම් උත්තරේ ඍණ 5යි. හරි. ඊළඟට මේකටත් ඒ වැඩේම තමයි. 6ට ප්‍රශ්නයක් නැහැ. අපි ධන කියලා මොනනම් දාලා ලියාගමු. මේ 4 ගත්තාම 4 ඉස්සරහින් ඍණලා දෙන්නේ ඉන්නේ. ඉතින් ඍණලා දෙන්නේ ඉන්නේ ඔන්න එක ඍණක් දෙමු නේද? ඍණනේ ගහගන්නේ නැහැ එකම වගේම දෙන්නේ නේ. ඍණක් දෙමු. එහෙම දුන්නොත් හරියයිද? එහෙම හරියන්නේ නැහැ ළමයි. මේ බලන්න මෙතන අපි සංකේතවත් වෙන්නේ මොකද්ද? ಗುಣ කිරීම. ಗುಣ කරද්දි මොකද වෙන්නේ? ඍණයි ඍණයි ಗುಣ වුණොත් ධන. අන්තිමට බලන්නකො අපි හිතුවෙත් නැති වෙනම ලකුණක් තමයි මෙන්න මේ 4ට අයිති ලකුණ වෙලා තියෙන්නේ. එහෙනම් ධන 4. මේකේ උත්තරේ මේ ඔක්කොම කවුද? යාළුවෝ දෙන්නේ එකට කල්ලි ගහනවා. ධන කල්ලිය ධන 10යි. ඊළඟට මේක ගත්තොත් 9 ප්‍රශ්නයක් නැහැ. 9ට අයිති ලකුණ ඍණ. මම දැන් ටක් ගාලා බලනවා. ඍණයි ධනයි ගත්තොත් ඍණයි ධනයි මොනවද? ඍණ 2 ලියනවා. එතකොට මෙතන ඇවිල්ලා ඍණ යාළුවෝ සෙට් එකක් එකට කල්ලි ගහනවා. ඍණ වලින්ම 11 දෙනෙක් හැදෙනවා. පේනවද මේ වැඩේ හරිම ලේසි හරියට අල්ලගත්තොත්. මෙතන 7ට ප්‍රශ්නයක් නැහැ. 7ට අයිති ලකුණ ඍණ. 1ට අයිති ලකුණ ධනයි ධනයි දෙන්නෙක් ඉන්නේ. එතකොට ධන ධනෙන් වැඩි වුණාම ධනමයි ධන 1යි. දැන් හතුරු දෙන්නෙක් ගහ ගන්නවා. ගහගෙන වැඩි පිලා අපිට ඍණ එහෙනම් උත්තරේ ලකුණත් ඍණ 7න් එකක් ගියාම 6යි. හරිද? ඊට පස්සේ 3ට අයිති ලකුණ ඍණ. 10ට අයිති ලකුණ ධනයි ඍණයි. මොකද්ද ධනයි ඍණයි ගුණ වුණාම ඍණ. ඍණ 10යි. මේ දෙන ගත්තොත් කවුද? ඍණ ඍණ කට්ටිය එකට යාළුවෝ. එහෙනම් එකම යාළුවෝ. එහෙනම් කල්ලි ගහනවා. ඍණ වලින් 13යි. මං හිතනවා මේ උදාහරණ කතා කරන්න කලින් දන්නේ නැතුව හිටපු ළමයින්ට මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් යන්නේ නැති අපිට තව උදාහරණ සෙට් එකක් තියෙනනේ. ඒ ටිකත් අදපුවාම හොඳටම තේරෙන්න ගනි. මොන හරි අඩුපාඩු තියෙනවා නම් දාගන්න. හරි. 6 වෙනි ගාන. මේකෙදි 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් හිටියයි කියලා නෑ. දෙන්නෙක් ඉද්දි කරන දේම තමයි කරන්නේ. මෙතන 8 ප්‍රශ්නයක් නෑ. 8ට අයිති ලකුණ මුකුත් ලකුණක් නෑ කියන්නේ ළමයි. ධන. ධන 8. ඊට පස්සේ මෙතන ඍණයි ඍණයි ගත්තාම ධන 11ව ලියනවා. මේ වරහණ ඉවත් කරගත්තා. මෙතන මේ වරහණ කොහොම සුළු වෙන්නේ? ධනයි ඍණයි. ඍණ 5. එතකොට ළමයි මෙතන දැන් බලන්න අපි අර කලින් ගානක් වගේ මේ සමාන අය ඉන්න විරුද්ධ අය ඉන්න. එතකොට යාළුවෝ හතුරු ඔක්කොම ඉන්නවා. එහෙනම් අපි මුලින්ම යාළුවෝ ටික එකට සෙට් කරගත්තොත් 8යි 11යි කීයද 19යි. 19න් අපිට මෙතන තියෙන්නේ ඍණ 5ක්. හතුරෝ තමයි ඉන්නේ 5ක්. නේද? ධන වලින් 19යි ඍණ වලින් 5යි. ගහ ගන්නවා. එතකොට ඉතුරු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ධන පිලෙන් දැන් 19ක් හිටියා 19න් 5ක් ගියාම 14යි. හරි. ඊළඟ ගන්න 7. දැන් මේගොල්ලන්ගේ වරහන් ඉවත් කරන්න යන්නේ. 6ට ප්‍රශ්නයක් නැහැ. 6ට අයිති ලකුණ ඍණ. ඍණ 6යි. මෙතන මේ වරහන් ඉවත් කරගන්නේ ධනයි ඍණයි ගුණ වෙලා. ධනයි ඍණයි අපි දන්නවා ළමයි ඍණ. දෙකව ලියනවා. මෙතන ධනයි ඍණයි. මොකද ළමයි ඍණ එකව ලියනවා. දැන් ඕක කොහොමද? ඍණ වලින්ම සෙට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඍණ යාළුවෝ. එහෙනම් ඍණ වලින්ම කල්ලි ගහනවා ඍණ 9. 8. එතකොට මේකෙදි 10 ප්‍රශ්නයක් නැහැ. 10ට අයිති ලකුණ
ධන. ඊළඟට මෙයාගේ ධනයි ඍණයි. ඍණ 3. ඍණයි. ධන 2. අපි නිකමටවත් හිතනවාද ළමයි මේ ඍණයි දෙන්නෙක් ඉන්න තැනක අන්තිමට එයාගේ ලකුණ කරගන්නේ ධන කියලා නේද? අන්න ඒවා හොඳ පාඩම් ජීවිතේට. ඔයාලට පණ දෙන්න වගේ ඉන්නවා. ඒ වුණාට බලන් ගියාම එයාට අයිති කෙනා වෙන කෙනෙක්. හරි. ඒකත් හොඳට මතක තියාගන්න. එතකොට මෙතන ධන යාළුවෝ එකට කල්ලි ගහන. එතකොට ධන සෙට් 10යි 2යි එකට කල්ලි ගහලා ධන වලින් 12ක් හැදෙනවා. ඊට පස්සේ ගහ ගන්නවා ඍණත් එක්ක. ඍණ 3ත් එක්ක. එතකොට ධන පිළ ලොකුයි. ධන 12න් 3ක් අඩු කරාම 9යි. හරි. ඊට පස්සේ මේක 9 වෙනි උදාහරණය. පහට අයිති ලකුණ ඍණය. කිසිම ප්‍රශ්නයක් නැහැ. පළවෙනියට ඉන්න කෙනා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ තමයි. ඍණයි ධන 4යි ධනයි ධන 1යි. දැන් මේක ගත්තාම ළමයි යාළුවෝ ඉන්නවා 4 ඉන්නවා. ධන අය ඔක්කොම යාළුවෝ ධන වලින් 5ක් හදනවා. තව ඍණ 5ක් එක්ක හැප්පෙන්න තියෙනවා. ඒතකොට ධන 5යි ඍණ 5යි හැප්පුණාම විශාල කවුරුත් නැහැ. මොකද වෙන්නේ? ඔක්කොම මැරිලා යනවා. කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. උත්තරේ වෙන්නේ බිඳුවයි. බිඳුවට ධනක් හෝ ඍණක් නැහැ. හරි බිඳුව කියන්නේ උදාසීන එක්කෙනෙක්. ඒ අතරමැද. එහෙනම් බිඳුවයි. 10 වෙනි එක්සැම්පල් එක. එතකොට මේ 15 ගත්තාම 15ට අයිති ලකුණ ඍණ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. යා එක්කෙනාවයි තියන් ඉන්නේ ඒ ලකුණ ඍණ. ඊට පස්සේ මේ දෙක ගත්තාම ඍණයි ධනයි. ඍණයි ධනයි කියන්නේ ළමයි අපි දන්නවා ඍණ. එහෙනම් ඍණ දෙකයි. මෙතන ධනයි ඍණයි. ධනයි ඍණයි ගුණ වුණාම මොකද්ද? ඍණ. එහෙනම් ඍණ 9යි. එතකොට මෙතන පේනවා අපිට ඔක්කොම ඍණ යාළුවෝ සෙට් එකක් ඉන්නේ. එහෙනම් ඒගොල්ලෝ ගහ මරා ගන්නේ නැහැ. තුන් දෙනාම එකතු වෙලා ලොකු කල්ලියක් හැදෙනවා. මොකද්ද කල්ලිය? 15යි 2යි 17යි 17යි 9යි 26යි. ඔක්කොම එන්නේ ඍණ වලින් 26ක්. ඔන්න ඔහොම තමයි ළමයි මේ එක්සැම්පල් වලට අදාළ පිළිතුරු ලබා ගන්න. ඉතින් එකතු කිරීම අඩු කිරීම ආශ්‍රිතව එන්න පුළුවන් උපරිම ආකාරයත් මේක. ඉතින් මං හිතනවා ඔයාලට මේ පිළිබඳව පැහැදිලි පුළුල් අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. හරි ළමයි. එහෙනම් අද දවසේ ලෙසන් එකත් මෙතනින් ඉවර වෙනවා. මං හිතනවා අපේ පළවෙනි දෙවෙනි ටියුටෝරියල් එක එකතු වෙලා හිටපු ඔයාලට ධන සංඛ්‍යා ආශ්‍රිතව මූලික ගණිත කර්ම සිදු කර ගැනීම පිළිබඳව පැහැදිලි පුළුල් අවබෝධයක් එන්න ඇති කියලා. යම් අඩුපාඩු සහිතව මේ දේවල් පිළිබඳව දැක්ම තිබුණා. ඒවත් निराකරණය වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් හැමදාම කියන්න වගේ මට කියන්න තියෙන්නේ මේ ගණිතය කියන එක කටපාඩම් කරලා පුළුවන් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමදාම මේවා රීවර්ක් කරන්න ඕනේ. නැවත හදන්න ඕනේ. මේ මම හදපු එක්සැම්පල් ගණන් නැවත හදන්න ඕනේ. ඒකම මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා හෝම්වර්ක් ෂීට් එකක්. ඒකත් කරන්න. මේ හෝම්වර්ක් ෂීට් එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි ඉහළ තාක්ෂණයක් යොදලා තමයි දාන්නේ. ඔයාලට ඒකටම උත්තර ටික දාලා එතනින්ම චෙක් කරගන්න පුළුවන් විදිහට තමයි ඒවත් දාන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒකම දැන් තිරේ දිස්සනවා මගේ කන්ටැක්ට් නම්බර් එක. ඒකට කෝල් කරන්නත් පුළුවන්. ඉතින් මම හැකි උපරිම ඒවට ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ මාලාව එක පෙළට නැරඹුවොත් තමයි ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒකට කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අපේ Vinomax YouTube channel එක subscribe කරලා bell icon click කරලා තියන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එයි. ඒකම මේ වීඩියෝස් ඔයාලගේ යාළුවෝ අතරත් share කරලා තියන්න. ඉතින් නැවතත් අපි මේ වගේම lesson එකකින් හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.